ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ නව පෙවණතා. මේ නව පෙවණතා කියන මාතෘකාව යටතේ අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රශ්න හම්බ වෙනවා. ඉතින් නව පෙවණතා යටතේ කතා කරාම තාක්ෂණ වේදය ටෙක්නොලොජි මේ විෂය ධාරාව 2013 වසරේ අපොස උසස් පෙළ සඳහා තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දුන්නා. ඒතකොට 2013 වසරේ තමයි මේ තාක්ෂණ විද්‍යාගාර ආරම්භ වුණේ. එතකොට විෂයන් ගත්තම ඉංජිනේරු තාක්ෂණය, ඒ කියන්නේ ET, ඊළඟට ජෛව පද්ධති තාක්ෂණය SZT සහ තොරතුරු තාක්ෂණය IT. මේ විෂයන් තුන තමයි ප්‍රධාන විෂයන් වුණේ. එතකොට මේ සඳහා සුදුසුකම් ඕන වුණා. සුදුසුකම් වශයෙන් බැලුවේ සාමාන්‍ය පෙළදී ගණිතය, විද්‍යාව, සිංහල කියන මේ විෂයන් වලට වගේම විෂයන් 6ක් සමත් වෙන්න ඕන. ගණිතය මොනවද සුදුසුකම් වුණේ සාමාන්‍ය පෙළ ගණන් විද්‍යාව සිංහල මේවත් එක්ක විෂයන් 6ක් අනිවාර්යෙන් සමත් වෙන්න ඕන වුණා. හරිද? එතකොට මේකෙදී විශ්වවිද්‍යාල ගත්තම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමයි ප්‍රථම තාක්ෂණික විද්‍යාපීඨය විදියට ආරම්භ වුණේ. ඒ ආරම්භ වුණේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ 2020 වසරේදී. එතකොට පාසල් සංඛ්‍යාව වශයෙන් තාක්ෂණීය විද්‍යාව උගන්වන පාසල් 559ක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. හරි. ඊළඟට අපි බලමු සුරක්ෂා ශික්ෂ රක්ෂණාවරණය ගැන. සුරක්ෂා ශික්ෂ රක්ෂණාවරණය ගත්තම මේකේ තේමාව වන්නේ සදා සුරකිමු දයේ දරුවා. සදා සුරකිමු දයේ දරුවන් යන්න තමයි මේකේ තේමාව වන්නේ. එතකොට මේකේ ප්‍රතිලාභීන් ගත්තම වයස 5-21 අතර සියලුම සිසුන්ට. වයස 5-21 අතර සියලුම සිසුන්ට. ඒකෙදි ගත්තම විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉන්නවා. එයා ගත්තම අවුරුදු 4-21 දක්වා එයාලට ප්‍රතිලාභ ලැබෙනවා. ඊළඟට මේකෙදි වාර්ෂික සීමාව ගත්තම වාර්ෂික එතකොට ගත්තම රුපියල් ලක්ෂ 3ක්. හරිද? ලක්ෂ 3ක් තමයි. එතකොට ආසාද්‍ය රෝගයකදී ගත්තම ලක්ෂ 15 දක්වා දෙනවා. මේකෙදි බාහිර ප්‍රතිකාර වලට 20000ක්. ඒ කියන්නේ බාහිර ප්‍රතිකාර කියලා කියන්නේ ඔය කණ්ණාඩියක් දාන ඒවා, ස්ප්‍රේ එකක් ගන්න ඔය වගේ වලදී රුපියල් 20000 දක්වා හම්බ වෙනවා. ඊළඟට ගත්තම මේක ලබා දෙන ආයතනය තමයි ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. මම නැවත කියන්නම් සුරක්ෂා රක්ෂණාවරණය තේමා වුණේ සදා සුරකිමු දයේ දරුවා. එතකොට මේකේ ප්‍රතිලාභීන් වන්නේ වයස අවුරුදු 5-21 අතර සියලුම සිසුන්. හරි. එතකොට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන ගත්තම මේක ආරම්භ වුණේ 2017 දී. ඒක ආරම්භ වෙලා 2020 වෙනකොට පාසල් 406ක ක්‍රියාත්මක වෙනවා. මේක සිසුන්ට NVQ level 4 සහතිකයක් සමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ ඕලෙවල් ප්‍රතිඵලයේ කුමක්වත් ඔයාට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා ගන්න මේ පුළුවන්. එතකොට මේකෙදි දීවනාවක් හම්බ වෙනවා වෘත්තීය පුහුණුවත් සමග රුපියල් 500ක්. එතකොට 12 වන ශ්‍රේණියේදී පොදු විෂයන් 10ක් මේකෙදි හදාරන්න ඕන. ඊළඟට ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව ගත්තම SLQF මේක ගත්තම මට්ටම් 12කින් සමන්විත වෙනවා සුදුසුකම් රාමුව. level 3 ගත්තම ඩිප්ලෝමා ක්‍රෙඩිට් 30යි. level 4 ගත්තම උසස් ඩිප්ලෝමා ක්‍රෙඩිට් 60යි. level 5 ගත්තම සාමාන්‍ය උපාධි level 5 කියලා කියන්නේ එතකොට සාමාන්‍ය උපාධිය ක්‍රෙඩිට් 90ක් අයත් වෙනවා. එතකොට level 6 කියලා කියන්නේ level 5 කියලා කියන්නේ විශේෂ උපාධි ක්‍රෙඩිට් 120යි. level 12 කියලා කියන්නේ ආචාර්ය උපාධිය. හරිද? මේ විදිහට level 1 2 3 4 5 level 5ක් තියෙනවා. එතකොට මට්ටම් 12කින් ආයි මම කියන්නම් level 3 මට්ටම කියලා කියන්නේ ඩිප්ලෝමා මට්ටම. ඒ ඩිප්ලෝමා මට්ටමේදී ඔයාලට හම්බෙන මුළු ක්‍රෙඩිට් ගාන තමයි 30යි. ඊළඟට level 4 කියලා කියන්නේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව. එතකොට උසස් ඩිප්ලෝමාලාවකදී ක්‍රෙඩිට් 60ක් හම්බ වෙනවා. ඊළඟට level 5 වෙනි මට්ටම කියලා කියන්නේ සාමාන්‍ය උපාධිය. එතකොට ක්‍රෙඩිට් 90යි. එතකොට ඔයාලා විශේෂ උපාධි නම් ක්‍රෙඩිට් 120ක් තියෙනවා. එතකොට level 6 වෙනවා. එතකොට level 12 කියලා කියන්නේ ආචාර්ය උපාධිය. ඊට පස්සේ නවීන තාක්ෂණය සහ AI ගත්තම AI හි පියා වශයෙන් හඳුන්වන්නේ ජෝන් මැකාති. එතකොට අධ්‍යාපනය ගත්තම
මේ AI උගන්වන විෂය ආරම්භ වන්නේ 8 වන ශ්‍රේණියේ සිට තමයි AI උගන්වන්නේ. භාවිතා වන මේ ඔයලන් ගත්තම ChatGPT. ChatGPT නම් දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඒ වගේම තමයි Gemini, Claude, DeepSeek, Grok කියලා කියන්නේ. එතකොට මේ වෙලාවේ කෝඩින් වගේ කියන්නේ කෝඩින් වගේ ගොඩක් දේවල් වලට මේ Claude, DeepSeek වගේ ගොඩක් වටිනවා. Grok AI Flow මේ වගේ පාවිච්චි කළාට වීඩියෝ හදාගන්න ඒ වගේ වලට පුළුවන්. Gemini වලින් ගොඩක් අධ්‍යාපනයට පාවිච්චි කරගන්න පුළුවන්. ඊට පස්සේ සුහුරු පාසල් කියලා කියන්නේ ප්‍රථම සුහුරු පාසල ආරම්භ වුණේ සී ජයවර්ධනපුර පිරිමි විශ්වවිද්‍යාලය 2017 දී සුහුරු පාසල ආරම්භ වුණා. කියන්නේ ඩිජිටල් පාසල්. හරිද? එතකොට එහි පියා ජෝන් මැකාති ආරම්භ වුණේ 8 ශ්‍රේණියේ 2000 වර්ෂය සඳහන් වෙන්නේ නැහැ මෙතන. 2017 සුහුරු පාසල ආරම්භ වුණා. ශ්‍රී ජයවර්ධනපුර පිරිමි පාසල. හරි. ඊළඟට වැදගත් සන්ධිස්ථාන කිහිපයක් මේකදී දක්වලා තියෙනවා. ඒ තමයි ලෝක සාක්ෂරතා දිනය. ලෝක සාක්ෂරතා දිනය ආරම්භ වෙලා තියෙන්නේ සැප්තැම්බර් 8. යෙදී තියෙන්නේ සැප්තැම්බර් 8. ලෝක සාක්ෂරතා දිනය සැප්තැම්බර් 8. ඊළඟට ජාත්‍යන්තර සංඥා දිනයේදී තියෙන්නේ සැප්තැම්බර් මාසයේ 23. ඊළඟට වටරැක සුනීත විද්‍යාලය ආරම්භ කරලා තියෙන්නේ ප්‍රථම බන්ධනාගාර පාසලමය 2014 වර්ෂය. ප්‍රාථමික අධ්‍යාපනය ගත්තම අවධි 3ක් තියෙනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ අවධි 3 තමයි 1 සහ 2 ශ්‍රේණිය, 3 සහ 4 ශ්‍රේණිය, ඊළඟට 5 ශ්‍රේණිය. මේ තමයි ප්‍රාථමික අධ්‍යාපනයේ අවධි 3. ඊළඟට ගත්තම 21 වන සියවසේ කුසලතා තමයි 4CS කියලා කියන්නේ. ඒ කියන්නේ communication, collaboration, creative, critical thinking. මම මේක සිංහලෙන් කියන්නම්. communication කියලා කියන්නේ සංනිවේදනය, collaboration කියලා කියන්නේ සහයෝගීතාව එකතු වෙලා වැඩ කරන එකට, creative කියලා කියන්නේ නිර්මාණශීලී බව, critical thinking කියලා කියන්නේ තර්කානුකූලව හිතන එකට. හරිද? 21 වෙනි සියවසේ එතකොට කුසලතා ඒවා.